අද මම අරගෙන ආවේ කතාවේ 3 වෙනි කොටස. එහෙනම් වෙනද වගේම කතාව කියවලා බලලා ඔයාලා කැමති නම් ලයික් කමෙන්ට් කරන්න. එහෙනම් අපි කතාව බලමු. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්. හදගැස්ම වී මගේ 3 වන කොටස. පසුගිය සෙනසුරාදායින් පසු ගෙවී ගිය සතිය දෙදෙනාටම හිමි කළේ වෙනස්ම අත්දැකීම් රාශියක්. කවීන් සහ හසලි කියන්නේ පාසල් දෙකක ඉගෙනුම ලබපු දෙන්නෙක්. ඒ නිසා සතිය දවස්වල ඔවුන්ට එකිනෙකා හමුවීමට කිසිදු ඉඩක් තිබුණේ නැහැ. කවීන්ගේ පවුල සංසුන් සාමාන්‍ය පවුලක්. ඔහුගේ පියා කුඩා ව්‍යාපාරයක් කරගෙන ගිය අතර මව ගෘහණියක් වුණා. පවුලේ එකම දරුවා වූ කවීන්ට නිවසේදී ලැබුණේ නිදහස් පරිසරයක්. එහෙත් ඔහුගේ නිහඬ ස්වභාවය නිසාම ඔහු තමන්ගේ සිතේ තියෙන අදහස් සහ හැඟීම් කිසිවෙකුටත් නොකියා පොත්පත් අතර තනි කරගන්නට පුරුදු වී සිටියා. මේ සතිය පුරාම තමන්ගේ පාසල් වැඩ සහ පාඩම් කරන වැඩ අතරතුරත් කවීන්ගේ මතකයට නිරන්තරයෙන් ආවේ හසලිගේ සිනහව සහ ඇගේ මිහිරි කටහඬයි. අනෙක් අතට හසලිගේ ජීවිතේ ඊට වඩා තරමක් වෙනස් සහ වගකීම් වලින් පිරුණු එකක් වුණා. හසලිගේ පියා සුළු රැකියාවක නිරත වුණු අතර ඇගේ මව ස්වයං රැකියාවක් කරමින් ඉතා අමාරුවෙන් පවුලේ බර කරටගෙන සිටියා. හසලිට වැඩිමල් සහෝදරයෙක් සිටි නමුත් ඔහු විදෙස්ගත වීමෙන් පසු කිසිදු මුදලක් ඔවුන් හට එව්වේ නෑ. හසලිගේ මවගේත් පියාගේත් එකම බලාපොරොත්තුව වුණේ හසලි උසස් පෙළ හොඳින් සමත් වී හොඳ අනාගතයක් හදා ගැනීම ගැනයි. විශේෂයෙන්ම මවගේ කැපවීම දකින හසලිටද තමන්ගේ ඉගෙනීමට හැර වෙනත් කිසිවක් ගැන සිතීමට ඉඩක් තිබුණේ නැහැ. එහෙත් කවීන් ගැන සිතන සෑම විටම ඇගේ හිතට කවීන් ගැන අමුතුම ලෙන්ගතුකමක් සහ ගෞරවයක් ඇති වෙලා තිබුණා. නොදැනුවත්ව වුණත් කවීන් හසලිටත් හසලි කවීන්ටත් තමන්ගේ හිත්වල විශේෂ තැනක් වෙන් කරගෙන තිබුණා. වෙනදට පාඩම් වැඩ විතරක්ම හිතේ පුරවගෙන හිටපු හසලිටත් තමන්ගේ පාළු ලෝකයේ තනි වෙලා හිටපු කවීන්ටත් ඒ සතිය ගෙවී ගොස් සෙනසුරාදා වෙනකන් ඉවසිල්ලක් තිබුණේ නෑ. කාලේ සෙමින් ගෙවී ගොස් නැවතත් ඊළඟ සෙනසුරාදා උදෑසන උදා වුණා. වෙනද වගේම වේලාසන පන්තියට ආපු කවීන් ශාලාවේ තම සුපුරුදු අසුනේ වාඩි වී මග බලාගෙන හිටියේ හසලි එනකන්. ඒත් අද ගුරුවරයා පැමිණ පන්තිය ආරම්භ වෙනතුරුම ඇය පැමිණ සිටියේ නෑ. ටික වෙලාවකට පසු ඉක්මන් ගමනින් පන්තියට ඇතුල් වුණේ හසලි. වෙනදට වඩා මදක් පමා වී පැමිණි නිසා ඇගේ මුහුණේ තිබුණේ මහා කලබලකාරී බවක්. තදින් හුස්ම ගනිමින් ශාලාවට ඇතුළු වූ ඇය ඉක්මනින්ම ඉදිරිපස හිස්ස තිබූ අසුනකින් වාඩි වුණා. ඇය වාඩි වී මොහොතකට පසු සෙමින් පසුපස හැරී බැලුවේ කවීන් සිටිනවාදැයි තහවුරු කර ගැනීමටයි. කවීන්ගේ දැස් තමන් දෙසම යොමු වී තිබෙනවා දුටු හසලි තමන්ගේ නොසන්සුන් බව මදකට අමතක කර සෙමින් සිනාසුණා. කවීන්ගේ සිතටද ඒ සිනහවෙන් ලොකු සහනයක් දැනුණා. පැය කිහිපයක් ගෙවී ගොස් විවේක කාලය උදා වුණා. ළමයින් බොහෝ දෙනා ශාලාවෙන් එළියට යද්දී හසලි තමන්ගේ පොත් බෑගයෙන් කවීන් දුන් ෂෝට් නෝට් පොත එළියට ගත්තා. ඉන්පසු එය සෙමින් කවීන් සිටින දෙසට ඇවිදගෙන ආවා. කවීන් මේ ඔයාගේ පොත. හසලි පොත කවීන් දෙසට දිගු කළේ සිනහමුසු මුහුණින් යුතුවයි. තැන්ක් යූ. ඔයාගේ නෝට්ස් හරිම ලස්සනට පැහැදිලිව තියෙනවා. මට පාඩම තේරුම් ගන්නත් ගොඩක් ලේසි වුණා. ඇය කියද්දී ඔහුත් ඇය හා සිනාසුණා. ඔයා අද පරක්කු වුණා නේද ක්ලාස් එන්න? නිරායාසයෙන් මෙන් ඔහුගේ මුවින් මේ ප්‍රශ්නය පිට වෙද්දී හසලිත් සිනාසෙමින් උත්තර දුන්නා. ඔව් මට අද බස් එක මග හැරුණානේ ඒකයි පරක්කු වුණේ. එහෙනම් මං යන්නම් කවීන්. මේ ඔයා මෙතනමද ඉන්නේ කෑම කන්නේ නැද්ද? නෑ හසලි මම ගෙදරින් එනකොට කාලා එන්නේ. එහෙමද? ඒත් ඉතින් පැය ගාණක් ක්ලාස් එකේ ඉන්නවනේ. කැන්ටින් එකේ මොනවා හරි පොඩි දෙයක් හරි අරන් කෑවොත් හොඳයිනේ. හසලි ඒ තරමක් සෙනෙහසින් යුතුව කියද්දි කවීන් ලැජ්ජාවෙන් මෙන් සිනාසෙමින් බිම බලාගත්තේ ඇගේ ඒ පුංචි සැලකිල්ල නිසා හිතට දැනුණු උණුසුම වචන වලට හරවාගත නොහැකිවයි. හරි එහෙනම් මං යන්නම්. තැන්ක් යූ හොඳේ පොත දුන්නට. හසලි ඇස්වලින් පුංචි සිනහවක් මවා පාමින් සෙමින් තමන්ගේ අසුන දෙසට හැරී පිය නැගුවා. ඇය පියවර කිහිපයක් ඉදිරියට තබද්දිත් කවීන්ගේ දැස් රැඳී තිබුණේ ඇය මතමයි. සන්ධ්‍යාවේ අහස කළු කරගෙන ආවේ මුළු නුගේගොඩ නගරයම අන්ධකාරයක ගිල්වමින්. පන්තිය අවසන් වන විටත් වැසි බින්දු පොළොවට පතිත වන්නට පටන්ගෙන තිබුණා. නොබෝ වේලාවකින් මහා වර්ෂාවක් කඩා හැලෙද්දී ශාලාවේ සිටි සිසුසිසුවියන් බොහෝ පිරිසක් ගොඩනැගිල්ලේ ආලින්දයට වී වැස්ස අඩුවන තෙක් මග බලා සිටියා. කවීන් සහ මලිද්ද ආලින්දේ කොනකට වී සිටගෙන සිටියා. කවීන්ගේ දැස් සොයමින් සිටියේ ඇය පමණමයි.
වැඩි වෙලාවක් ගතවීමට මත්තෙන් ශාලාවේ ප්‍රධාන කුළුණකට හේතු වී සිටි හසලිව ඔහුගේ නෙත ගැටුණා. ඇය බෑග් එක අත් දෙකෙන් තුරුල් කරගෙන සීතලෙන් ගැහෙමින් හිටියා. ඇය ළඟ කුඩයක් තිබුණේද නැහැ. වර්ෂාව මදක් අඩුවුණු පසු බොහෝ සිසුන් කුඩද ඇතතිව පාරේ ඇවිදගෙන යන්නට වුණා. හසලි ළඟ කුඩයක් නොතිබුණු නිසා ඇයට වර්ෂාව මදක් අඩු වුණත් යාමට හැකියාවක් තිබුණේ නැහැ. කවීන් හසලි තාමත් ඉන්නවා. එයා ළඟ කුඩයක් නෑ වගේ. මලිත් කවීන්ගේ කරට තට්ටු කරමින් කියද්දි කවීන් ඔහුගේ බෑගේ තිබූ කුඩේ අතට අරගත්තා. ගිහින් කුඩේ දීපන් බං. මලිත් යෝජනා කරද්දි කවීන්ද එයට කැමති වුණත් ඔහු මදක් පසුබට වෙමින් සිටියා. මට කෙලින්ම ගිහින් කුඩේ දෙන්න බෑ මලිත්. එයා එපා කිව්වොත් නැත්නම් වැරදියට හිතුවොත් කවීන් බියෙන් මෙන් කියන්නට වුණා. තාමුසෙනම් හදන්න බැරි එකෙක්. ඕන එකක් කරගනින් මං යනවා. මලිත් කේන්තියෙන් මෙන් කියමින් යන්නට ගියා. කවීන් මොහොතක් නිශ්ශබ්දව සිටියා. කවීන් තමා අත තිබූ කළුපාට කුඩය තදින් අල්ල ගත්තා. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුණා. හසලි තනිවම සීතලෙන් ගැහෙමින් බෑගේ පපුවට තද කරගෙන සිටින අයුරු දකිද්දී කවීන්ගේ සිතේ තිබූ සියලු බිය සහ පසුබට වීම එක්වරම නැති වී ගියා. ඔහු සෙමින් හසලි සිටි කුළුණ දෙසට පිය නැගුවා. හසලි කවීන්ගේ නොසන්සුන් එහෙත් ආදරණීය කටහඬ ඇහෙද්දී හසලි එක්වරම හැරී බැලුවා. කවීන් Taman ඉදිරියේ සිටිනවා දැක ඇගේ දැස් පුදුමයෙන් ලොකු වුණා. කවීන් ඔයා තාම ගියේ නැද්ද? ඇය සෙමින් ඇසුවා. නෑ මේ වැස්ස හින්දා. කවීන් බිම බලාගෙන තමන්ගේ අතේ තිබූ කුඩේ ඇය දෙසට දිගු කළා. මේ ඔයා ගාව කුඩයක් නෑ නේද? මේ මගේ කුඩේ ඔයා ගන්න. හසලි මොහොතක් කවීන් දෙසත් ඔහු දිගු කළ කුඩේ දෙසත් පුදුමයෙන් මෙන් බලා සිටියා. ඇගේ සිතට ඒ මොහොතේ දැනුනේ කියාගත නොහැකි තරම් ලොකු උණුසුමක් සහ සැනසීමක්. අනේ එතකොට ඔයා කොහොමද යන්නේ කවීන්? මට අවුලක් නෑ හසලි. මං ඉක්මනට දුවලා යන්න. ඔයා මේක අරන් පරිස්සමින් ගෙදර යන්න. හා ඔයත් මා එක්ක යන් පාර ගාවට. නෑ හසලි ඕනේ නෑ මම ඉක්මනට යන්න. කවීන් තවත් කිසිවක් කීමට ඉඩ නොතබා කුඩේ හසලිගේ අතට දී ඇය යමක් කීමට පෙරම තදින් ඇදහැලෙන මහ වර්ෂාව මැදින් පාර දෙසට දිව ගියා. කවීන් හසලි සෙමින් ඇයටම නොඇසෙන තරම් හඬින් මිමිනුවා. කවීන් වර්ෂාව මැදින් දුවගෙන යනේ රූපය හසලි බොහෝ වෙලාවක් බලාගෙන හිටියා. ඔහුගේ අතින් ලැබුණු කළුපාට කුඩේ ඇය තදින් අල්ලගෙන හිටියේ ඒ සාමාන්‍ය කුඩයක් නොව ඔහුගේ අවංක සැලකිල්ලේ සංකේතයක් වගේ දැනුණු නිසයි. මේ ළමයා නම් ඇය හිමීට Tamanටම කියා ගනිමින් අවසානයේ කුඩේ දිගහැරගෙන බස් නැවතුම දෙසට ඇවිදගෙන ගියා. වර්ෂාව තවමත් නොනැවතී ඇදහැලෙමින් තිබුණා. ඒ අතරේ කවීන් නම් මුළු ඇඟම සිසිල් කරගෙන පාර දිගේ දුවගෙන ගියේ සිනහවකුත් එක්කයි. වැස්සෙන් ඇඟ සීතල වුණත් හිත ඇතුලේ තිබුණේ අමුතුම උණුසුමක්. මගේ කුඩේ තියෙන හින්දා එයා තෙමෙන්නේ නැතුව ගෙදර යයි. ඒ සිතුවිල්ලම ඔහුට ලොකු සැනසීමක් වුණා. පැයකට විතර පස්සේ හසලි නිවසට එද්දී ඇගේ මව දොරකඩ ළඟට වී පාර දෙස බලා සිටියා. චූටි අද වැස්සට තෙමුනේ නැද්ද? ඔයා කුඩේ දාලා ගිහින්නේ? හසලි මද සිනහවක් පාමින් කුඩේ ඇකිලුවා. නෑ අම්මේ මට යාළුවෙක් කුඩයක් දුන්නා. ඒක තමයි නේද? හොඳ ළමයෙක් වෙන්න ඇති. මම මේ 17 කල්පනා කර හිටියේ ඔයා කොහොමද එන්නේ කියලා. කුඩයක් අරගෙන ගිහිල්ලත් නෑනේ. හසලි කිසිවක් නොකියාම කාමරයේ වෙත පිය නැගුවා. ලබන සෙනසුරාදා කුඩේ අනිවාර්යයෙන්ම දෙන්න ඕනි. ඇය හිතාගත්තා. ඒත් ඇගේ හිතේ තිබුණේ කුඩේ ආපහු දෙන එක ගැන විතරක් නෙවෙයි. එයා වැස්සට තෙමෙන්නේ නැති. ගෙදර ගිහින් ලෙඩ වෙයිද දන්නෙත් නෑ. ඒ සිතුවිල්ලත් එක්ක හසලිගේ හිත තරමක් නොසන්සුන් වී තිබුණා. තවත් ලස්සන කොටසකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.